චව් කොහොමද ඔයාලට? ඉතින් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එක Zero with ANG. ඒ වගේමයි අපි අද වීඩියෝ එකකින් හම්බ වෙන්නේ අපි ජෙනෝවා ගිය ගමනේ තවත් දවසක් එක්ක. ඉතින් අද තමයි අපි මුලින්ම නාන්න යන දවස. ඉතින් අපි මුලින්ම නාන්න යන්නේ සාන්ත මාර්ගරීතා වලට. ඉතින් අපි හිතුවා ඊට කලින් අපි මේ ඉන්න මේ දවස් ටික ගත කරන්න ගත්ත මේ ලස්සන ගේ පොඩ්ඩක් ඔයගලන්ට පෙන්වන්න ඕනි කියලා. ඉතින් මෙතන විශේෂත්වය තමයි එක කියන්න ඕනේ මෙතනට පේන view එක. මාරම ලස්සන view එකක් තමයි පේන්නේ. ඔයාලට තව තප්පර 10කින් බලා ගන්න පුළුවන්. ඇත්තටම මෙන්න මේ වගේ ලස්සන view එකක් තියෙන ගයක් තමයි අපි ගත්තේ. මොකද මේක දැක්කහම මාරම හැඟීමක් එන නිසා. ඉතින් අපි මෙන්න මේ විදිහට අපේ උදේ කෑම වේලත් අරගෙන ට්‍රේන් එකට යන්න පිටත් වුණා. අපි මුලින්ම යන්නේ පියස්සා ප්‍රින්චිපේ වල ඉඳලා සාන්ත මාර්ගරීතා වලට. අපි මුලින්ම නාන්න යන්නේ එතනට. ඉතින් මේ ගියව දවස් ගානෙන් අපි දවස් දෙකක්ම කරේ නාපු එක. ඊටු දවස් ටික තමයි පොඩ්ඩක් ඇවිද්දේ. ඉතින් අද අපි වීඩියෝ එකකින් හම්බ වෙන්නේ අපි සාන්ත මාර්ගරීතා වල නාපු ඒ ලස්සන බීච් එකයි. ඒ වගේම අපි එදාම රෑ කොහොමද පියස්සා ප්‍රින්චිපේ ජෙනෝවා වල රෑ ගත කරේ කියලා, නයිට් ලයිෆ් එක කොහොමද ගත කරේ කියලා ඔයගලන්ට පෙන්වන්නයි. ඇත්තටම මාරම ලස්සන වීව් එකක් තියෙන තැනක් සහ ඇත්තටම හරි නිදහස්. කියන්නේ මේ සෑහෙන අවුවක් තියෙන කාලයක්නේ. ඒ කාලෙදී අපි සෑහෙන්න කියන්නේ වතුරට බැහැලා හරිම නිදහසේ හිටියා. ඉතින් ඒක නිසා තමයි අපි ගොඩක්ම මේ වගේ ජෙනෝවා මේ තැන් දෙකක්ම තෝරගත්තේ අපි නාන්න. ඉතින් මේ එක තැනක් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා ඊළඟ තැන ගැන කතා කරන්න බලන්න ලස්සනට. ඉතින් මෙන්න මේ විදිහට මේ වගේ ලස්සන බීච් එකක් එක්ක මේ වගේ ලස්සන ඒ කියන්නේ සෑහෙන දුරකට ගිහින් නාන්න පුළුවන් බීච් එකක් තමයි තියෙන්නේ. මොහොතක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි හොඳට නෑව සහ විශේෂත්වය අපේ පුංචි අවුරෝරා මොහොතේ නාන පළවෙනි පාර. ඉතින් ඒකත් අපිට මේ ගමනේදී මාරම විශේෂත්වයක්. මේ විදිහට තමයි අපි නාන්න පටන් ගත්තේ. බලමු අපි කොහොමද ඒ අත්දැකීම ගත්තේ කියලා. මට මතක විදිහට අපි පැය 6ක් හෝ 7ක් නෑවා. ඉතින් මං හිතන්නේ පැය 6-7ම මට වීඩියෝ එකේ පෙන්වන්න විදියක් නෑ. අපි එකම තැන එකම විදියට ওই වගේ හොඳට නාගත්තා. ඉතින් මේ මම චුට්ටයි වීඩියෝ එකට දැම්මේ. ඉතින් අපි නාලා කරලා ඊට පස්සේ අපි පොඩ්ඩක් බඩගිනි වුණ හින්දා හවස සාමාන්‍යයෙන් මට මතක විදියට 5ට 6ට විතර අපි ගියා මොන හරි කන්න කියලා. ඉතින් ඇත්තටම ජෙනෝවා වල විශේෂත්වය තමයි එහෙට ආවේනික කෑම ಜಾති තියෙනවා. ඉතින් අපි ගොඩක්ම try කරේ ඒව කන්න. ඉතින් ඇත්තටම ගොඩක් කෑම ಜಾති අපි අසජ්ජාර කරා. එහෙම නැත්නම් අපි try කරා. ගොඩක් කෑම ಜಾති ගාලා බැලුවා. ඉතින් ජෙනෝවා වලට ආවේනික කෑම. ඉතින් පුදුමාකාර විශේෂත්වයක් තියෙන මේ කෑමවල. අපි මිලානෝ කනවා වගේ නෙමේ. ඒ අර ජෙනෝවා වලට ආවේනික කෑම ජෙනෝවා වල ඉඳන් කද්දි ඒක මාරම හැඟීමක්, මාරම රසක් වෙනසක් දැනෙනවා අපිට. ඒ වගේමයි අපි සාන්ත මාර්ගරීතා වල චුට්ටක් අර පුංචි ටවුන් එකක් තියෙන්නේ. ලොකු නැහැ. සාමාන්‍යයෙන් පුංචි ටවුන් එකක් තියෙන්නේ. අපි ඒ ටවුන් එකේ ටිකක් ඇවිදලා අපි මේ තියෙන ෆොකාච්ච. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක පාන්
ජාතියක් කිව්වොත් මං හිතන්නේ මම හරි. ඒකට එක එක දේවල් දාලා ඒගොල්ලෝ එක එක රසවල් වලට හදලා දෙනවා. ඉතින් මං හිතන්නේ ෆොකාචා කිව්වහම ගොඩක් ප්‍රසිද්ධයි ජෙනෝවා වල. ඉතින් ඒක නිසා තමයි අපි ජෙනෝවා වලට ආවේනික කෑම කෑවා කියලා කිව්වේ. ඉතින් අපි කාලා බැලුවා මාර්ම රසයි ඒ වෙනස. ඇත්තටම ඒක හොඳට දැනෙනවා. මෙහි ඉඳන් කාලා ජෙනෝවා කෑම මිලානෝ ඉඳන් කාලා ජෙනෝවා ගිහලා කද්දි ගොඩක් දැනෙනවා. ඉතින් එහෙම කාලා බීලා අපි පිටත් වුණා ආපහු සැරයක් අපි ඉන්න ගෙදරට යන්න. අපි බලමු ඊළඟට අපි කොහොමද රෑ ගත කරේ කියලා. එහෙනම් අපි යමු අපේ නයිට් ලයිෆ් එක කොහොමද අපි පියස්සා ප්‍රින්සිපල් වල ගත කරේ කියලා බලන්න. ඒ වගේමයි ජෙනෝවල තව විශේෂ දෙයක් තමයි පේස්තෝ. බැසිලිකෝ කියන ඒ කොලෙන් හදන පේස්ට් එකක්. ඒක සාමාන්‍යයෙන් පාස්තා එහෙම නැත්නම් මැකරෝනි එක්ක කලවම් කරලා තමයි ගොඩක් වෙලාවට කන්නේ. ඒකත් ඇත්තටම ආවේනික ආහාරයක්, ආවේනික පේස්ට් එකක් ජෙනෝවා වලට. ඉතින් මේ පේනවනේ කොහේ පැත්ත බැලුවත් අපිට ෆොකාචා තමයි බලන්න තියෙන්නේ, පේන්න තියෙන්නේ. ඉතින් ෆොකාචා කාලම ජීවත් වෙන්න පුළුවන්. ජෙනෝවා වල ඒ තරම් කඩවල් තියෙනවා ෆොකාචා වලට අනිත් කෑමට අමතරව. ඉතින් ඒක අනිවාර්යයෙන්ම විශේෂයි. අපි යනවා දැන් කොහෙද යන්නේ අපි යනවා පොඩ්ඩක් ජෙනෝවා වල රවුමක් දාන්න වීදී සංචාරයේ. ඉතින් අපි බලන්න ඕනේ කොහොමද මිලානෝයි ජෙනෝවයි අතර වෙනස, මොනවාද කෑම වීම, කොහොමද මේ මිනිස්සු හැසිරෙන්නේ, දේවල් ගොඩක් දේවල් බලලා අපි යනවා. ඉතින් පොඩ්ඩක් වීදී සංචාරයේ බලමු ඉස්සරහට අපි කොහොමද මේ වීදී සංචාරය කරලා කාලා බීලා විනෝද වෙන්නේ කියලා. හරි. ඉතින් ජෙනෝවා වල මං හිතන්නේ මේ වගේ ප්‍රශ්න කාලේ අපේ හැමදාම මේ වගේ රස්සන්න සරසලා තියෙනවා කියලා මම හිතනවා. මොකද මං ගියපු රෑක් ගත කරන්න ගියපු පළවෙනි පාර ජෙනෝවා. ඉතින් මාරම ලස්සනයි. මං හිතන්නේ මේ පාන්දර කට එකා මාරට විතර ඇති මට මතක විදිහට. අපි මේ ඇවිදිද්දි ඉතින් ඒත් සෙනග ඉන්නවා සෑහෙන්න. ඉතින් මිලානොත් එහෙම තමයි. නමුත් අපි ජෙනෝවා දැකලා නෑනේ මේ වගේ ටයිම් එකට. ඉතින් මේ වගේ ටයිම් එකට බලද්දිත් ඉතින් මේ විදිහටම සෑහෙන්න සෙනග ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි කියන්න ඕන එක විශේෂයෙන්ම. ඉතින් අපි ඇති වෙන්න ඇවිදලා ජෙනෝවා වල සෑහෙන තැන්වල ඇවිදලා අපි සෑහෙන්න කැනේ හරිම නිදහසේ කාලය ගත කරලා පාන්දර 3ට විතර අපි මට මතක විදිහට අපි ගියා ගෙදර. ඉතින් සෑහෙන්න විනෝද වුණා. සෑහෙන්න අත්දැකීම් ජීවිතේට එකතු කරගත්තා. මං හිතන්නේ අපිට ආයි නයිට් ලයිෆ් එකක් ගත කරන්න හම්බෙන්නේ නැති නිසා තමයි අපි එදා දවසම ඒකට කාලය යොදවලා තිබ්බේ. අපි රෑ
ගත කරන්න. ඉතින් ඒකත් එක්ක අපි මේ ව්ලොග් එකෙන් සමුගන්නවා. අපි ඊළඟ ව්ලොග් එකෙන් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. හම්බ වෙනකන් චෝ.